ළමයි ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලට චරිතයක් වෙන්න. එහෙම නැතුව ලෝකෙට තව කෙනෙක්ට චරිතයක් වෙන්නවත් තව කෙනෙක් පරද්දලා චරිතයක් වෙන්න උත්සාහ කරන්න එපා. එහෙම වුණොත් වැඩක් නැහැනේ. ඔයාලට චරිතයක් වුණාම තමයි තව කෙනෙක්ට චරිතයක් විදිහට ඔයා පේන්නේ. එහෙම නැතුව තව කෙනෙක් පරද්දලා ඔයා පොරක් වුණාට වැඩක් නැහැ. කවුරුත් ඔයාව ගණන් ගන්නෙ නැහැ. ඒතකොට ඔයාලට කිසි කෙනෙක් දන නමන්නේ නැහැ. ඔයාලට ගරු කරන්නේ නැහැ. ඒ ඔයාලට ගරු කරන්න නම් ඔයාලට ගරු කරන්න ඔයාලා තව කෙනෙක්ට දෙයක් කරන්න ඕනේ. තව කෙනෙක්ට නිහතමානීව දෙයක් කියලා දෙන්න ඕනේ. ඔයා පරාර්ථකාමී චරිතයක් වෙන්න ඕනේ. තව කෙනෙක්ට උදව් කරන්න ඕනේ. තව කෙනෙක් තැනකට යනවන ඔයා කැමති වෙන්න ඕනේ. අන්න එහෙම කෙනෙක්ට තමයි හැමෝම ගරු කරන්නේ, හැමෝම දන නමන්නේ. අන්න එදාට ඔයා වන්දනීයයි පූජනීයයි වෙයි. එහෙම නැතුව ඔයාව කිසි කෙනෙක් ගණන් ගන්නේ නැහැ. ඔයා කෙනෙක්ට ගත්ත ලෝකයක් ඔයාට දන නමයි. ඒ දවසටත් නිහතමානී පුද්ගලෙක් විදිහට කටයුතු කරන්න හැමදාම වන්දනීය පූජනීය වේවා. අන්නේ ගරුත්වය ඔයාලට බලෙන් ගන්න බෑ. බලෙන් අරගෙන වැඩකුත් නැහැ. හදවතින් මේ ගරුත්වය එන්න ඕන කෙනෙක්. ඒ හදවතින් එන ගරුත්වය ලබන්න ඔයා පින්කාරයෙක් වෙන්න කියලා මතක් කරනවා. හදවතින්ම මුළු ලෝකයක් ගරු කරන චරිතයක් වෙන්න කියලා මම ඔයාලට කියනවා දරුවෝ.